ප්‍රේමය කියන්නේම අයිති කර ගැනීමද? අත්හැරීම තුලත් ප්‍රේමය තියෙනවද? ඕ ගීතය කියන්නේම හිත හිමිහිට ආදරයෙන් පිරිමදින සුන්දර සිතුවිල්ලක් වගේ. ප්‍රේමය කියන්නේම ඒ සුන්දර සිතුවිල්ල විඳින හරි ආදරණීය මතකයන් වගේ. ඉතින් ඔබටත් ආදරණීය මතකයන් ඇති. සමහර වෙලාවට කිසිම දවසක ඔබ ඔහුට හෝ ඇයට හිතේ ඇතිවුණු ඒ ආදරය ප්‍රකාශ කරලා නැතුව ඇති. එහෙමත් නැත්නම් මේ වෙන විටත් ඔහු හෝ ඇය විවාහ වෙලා ඇති. ඉතින් මේ හිතේ ඇතිවුණු ආදරය හිත තුලම සඟවාගෙන ඉන්නවා ඇති. එහෙමත් නැත්නම් ඔබ පන්න වගේ ආදරය කරපු ඒ ආදරේ ඔබෙන් වෙන් වෙලා සමු අරගෙන ඇති. මොන යම්මෝ හේතුවක් මත. මේ කොයි කාරණාව වුණත් මේ කියන්නේ නාරද විජේසූරිය මහතාගේ පද රචනයෙන් හැඩවුණු සුනීල සුමංග මහතා ගායනා කරන හරි අපූර්ව ගීතය ඔබේ ආදරය ගැනද කියලා බලන්න. නෙලා ගැනුමට නොහැකි වූ නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් නොවේ ප්‍රේමය බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක ඉර කිරීමය. නෙලා ගැනුමට නොහැකි වූවද අත්හැරීමත් මේ ප්‍රේමය අයිති කරගන්න ලං කරගන්න බැරි වුණු ඒ දේවල් හදවතින්ම විඳිනවා. හරියට රාත්‍රී අහසේ තරු චන්ද්‍රයා වගේ. මොන තරම් සුන්දරත්වයක් තිබුණත් කවදාවත් අයිති කරගන්න බෑ. නමුත් හරිම ආදරණීය විදිහට අපි රාත්‍රී අහස දිහා බලලා සතුටු වෙනවා, විඳිනවා වගේ මේ ප්‍රේමයක් හදවතින්ම විඳිනවා. බලාදුරහිඳ කතා නොකරම සුසුම් පපුවක හිර කිරීමය. බලන්න මේ වචන ටික මොන තරම්නම් පපුවට දැනෙනවද කියලා. බලාදුරහිඳ කතා නොකරම ආයේ නැවත සම්බන්ධතා අලුත් කරගන්න යන්නේ නැහැ. හැබැයි ඒ ආදරය වෙනුවෙන් දැනුණු සුසුම් තියෙනවා තාමත් පපුවේ. මේ තුල ඉවසීම දරා ගැනීම මොන තරම්ද කියලා බලන්න. වර්තමාන සමාජයේ නම් නැත්තේම ඉවසීම. ඇස්පනා පිට බිඳුණු හීනෙක ලොවට රහසින් සැරී සැරීමය. ඇස්පනා පිට බිඳුණු හීනෙක ලොවට රහසින් සැරී සැරීමය. හිත් පුරා විඳිනට වරම් නැති සොඳුරු සයනෙක නිදිවැරීමය. ඇස්පනා පිට බිඳුණු හීනෙක ලොවට රහසින් සැරී සැරීමය. දැන් ඒ ආදරය බිඳිලා ගිහිල්ලා. නමුත් ඒ ආදරය ගැන හිතනවා. නිින්ද යන්නේ නැහැ. හරිම පාළුවක් දැනෙනවා. ලොවට රහසින් අනිත් අයට රහසින් තමයි මේ හිතින් මේ ආදරය ගැන සිහි කරන්නේ. හිත පුරා විඳින්නට වරම් නැති. ඉතින් දැන් මේ ආදරය හිත පුරාම විඳින්න ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා නිදි වර්ජිතව කල්පනා කරනවා මේ නොලැබුණු ආදරය ගැන. ළඟ ඉඳන් ආදරෙන් මිමිනු පැරණි පෙම්වස් සිහි කිරීමය. ළඟ ඉඳන් ආදරෙන් මිමිනු පැරණි පෙම්වස් සිහි කිරීමය. පන පිටින් මුළු සිරුරදන්දී එකම හිතකට ලොබ බැඳීමය. ළඟ ඉඳන් ආදරෙන් මිමිනු පැරණි පෙම්වස් සිහි කිරීමය. ප්‍රේම
ප්‍රේමය තුළ මොන තරන්නම් සුන්දර මතක දරාගැනීම් තියෙනවද? ඒ ආගිය මගතොට කතා කරපු දේවල් මොන තරම්ද? ඉතින් මේ දේවල් නැවත මෙනෙහි කරමින් ඒ ගැන හිතනවා. මේ මතක ආවර්ජනය කරමින් ජීවිතය පුරා හරි ආදරයෙන් සැරිසරනවා. ඒ තුළ විඳවීමක් නොව විඳීමක් තමයි තියෙන්නේ. ඒ වගේම ඔහුගේ මුළු ආත්මයම එකම තැනකට එකතු කරලා මුදා හරිනවා වගේ පන පිටින් මුළු සිරුර දන් දී එකම හිතකට ලොබ බඳී කියලා ගැඹුරු කාරණාවක් ඉස්මතු කරනවා. මට නොහැකියවද අත්හැරීමත් නොවේ ප්‍රේමය